කොහොමද ඔයගලන්ට මේ තියෙන ගාඩන් එක නම් කටාර් වල. මේක පුංචි වුණාට මේකේ නැති දෙයක්වත් නැහැ. මේ කාලේ මේක වින්ටර් එක. මේ වින්ටර් එකට තමයි මෙහි හැමෝම වගා කරන්නේ. ඒ වගාවට ඉතින් මම ලංකාවේ ලෝලු ඇත්තටම ලංකාවේ ලෝලු තමයි ගොඩාක්ම හිටෙව්වේ. මේ පේනවනේ ලස්සන වට්ටක්කා ඩුබයි වට්ටක්කා. එතකොට මම ස්ට්‍රෝබරි හැදුවා මල් හැදලා තියෙනවා. නැති දෙයක් නැහැ. මේ වීඩියෝ එකේ ඇත්තටම තියෙන එක දවසක ඒවන නෙමෙයි. මේ වීඩියෝ එකේ තියෙන්නේ මාස 6 පුරාවටම තිබුණ දේවල්. පේනවද? ගෝවල සයිස් එක නුවරඑළි වගේනේ. මේ නම් චෙරි ටොමැටෝ. චෙරි ටොමැටෝ නම් අම්බෝ ඇති වෙන්න කැඩුවා. ඒ වගේම තමයි මේ ලොකු ටොමැටෝ එකත් ඒ වගේමයි. මම මුළු අවුරුද්දට කියන්නේ අවුරුද්දටම කිට්ටු වෙන තරම් තියෙනවා. මම ඒ වගේම හැමෝටම බෙදුවා. මල් වලින් පිරීලා මී මැස්සෝ රංචු පිටින් සමනල්ලු නම් ඇත්තටම ආවේ නෑ. ඇත්තටම ඉතින් මේක සුන්දර වත්තක්. මේ වගේ රටක කාලය ගෙවනකොට ලංකාව වගේ දැනෙන විදියට මට ඕනුණා මේ හැමදේම වගා කරන්න. ඉතින් මං හිතුවා ඇත්තටම වගාව කියන්නේ මගේ ජීවිතේ නම් මාව ජීවත් කරන එකම එක දෙයක් කියලා. මොකද ඒ තරම් සතුටක්. මේ සීතල හුලං එක සීතල එක අපි ගෙවන කාලේ හරිම සුන්දරයි. මේක නම් තියෙන්නේ රාබු වර්ගයක්. ඒ රාබු දම් පාට ඇත්තටම දම් පාට එක හරිය රසයි හරියම කිරහයි වුවම වුණත් ඒ වගේ තමයි මේ බෝංචිත් කොළ බෝංචි නන් නෙමෙයි. මේක දම් පාට බෝංචි. හැබැයි වුවම නම් කොළ පාට වෙනවා. ඉතින් ඒ පළදාවත් එක්ක මේ පුංචි වත්තේ හැමදාම උදේට හවසට වතුර දදා ඇත්තටම මේ නම් තියෙන අපේ බඩ ඉරඟු ඒකෙන් නම් මට හම්බුන එකම එක කරලයි. නමුත් ඒක දකිද්දී ඒක මනසට හරීම සැහැල්ලුවක් හරිම සතුටක්. කෙසල් ගස් පවා ගන්න බැරි මට මං ඒකින් ඇත්තට මේ සතුට වින්දා. මේ නම් ඇති වෙන්න කාපු කරවිල හම්බෝ ගොඩාක් කෑවා. ඉතින් මේ මගේ මහත්තයා තමයි ඉන්නේ. එයාගේ වැඩේ ඉතින් පළදාව නෙලන එක. එයාට පුදුම ආසාවක් තියෙන්නේ හැමදාම උදේ නැගිට ගම එයාගේ වැඩේ ඔන්න ඕක තමයි. හැමදේම කඩාගෙන ඒවා අලුත් පිට බෙහෙත් නොගහපු එළවලු හැමදාම අපිට කන්න ලැබෙනකොට ඇත්තට මේක පුදුම කියා ගන්න බැරි සහනයක්. පේනවද ඉරත් එක්ක මේ ගස් බැබලෙන ලස්සන වට්ටක් කනම ගොඩක් කල් කෑවා තියාගෙන. ඒ වගේම හැමෝටම දන්න කෙනාටත් බෙදුවා. පුදුම කිරි රසක් මන් දන්නේ ඒක වවපු හින්දාද කියලා. නමුත් පේනව නේද? මේ දවසක කඩාගත්තේ ඇත්තටම අපි ටිකට මේ හදා ගන්න දේවල් හොඳටම ඇති. මොකද අපි එකක්වත් අතාරින්නේ නැතුව හැමදේම පරිභෝජනයට ගත්තා. මේව දකිද්දි මොන තරම් සතුටක්ද. මම හැමෝටම කියන්නේ පුළුවන් තරම් හැමෝම වගා කරන්න කියලා. අපිට මාස දෙකක් විතර යනකොට ඒගොල්ලන්ගේ පළදාව දෙන්න පටන් ගන්නවා. මේ බලන්න මෑ ගස් මං 4ක්ද කොහෙද හිටවේ. නමුත් දවස් දෙකෙන් දෙකට මම මේ මෑ කරල් කැඩුවා. ඒ සතුට ගැන මට කියන්න නම් වචන නැහැ. මගේ ජීවිතයේ ඇත්තටම මම දෙයක් සමහරුන්ට කරත් මං ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. නමුත් මට මේ ගස් වලින් මම හිතවපු දෙයින් මට මේගොල්ලන් ගොඩාක් දේවල් දුන්නා. පුදුම සතුටක් දැනෙන්නේ ඒක. ඒක නම් වචන වලට මට කියන්න බෑ. හැමදාම තක්කාලි ගෙඩි කඩද්දි, මිරිස් කඩද්දි, බෝංචි කඩද්දි, එතකොට ගෝවා ෆ්‍රෙෂ් පිට කද්දි
ඒ සතුට ගැන මට කියන්න වචන නැහැ. ඒක ඕගොල්ලන්ම විඳින්න ඕනේ. පුදුමාකාර සතුටක් ඒක දැනෙන්නේ. මේ තියෙන ඉතින් මගේ දවසක පළදාව. ඔන්න ගෝවා ටිකක් ඉන්නවා. තාම නම් මදි කඩන්න. නමුත් අපි හැමෝටම බෙදලත් අපිත් නිතරම ගෝවා කෑවා. ඒ රස නම් කිරි රහට පුදුමාකාර දෙයක් වගාව. මේ වැටකොළුත් එහෙම අපිට ගොඩාක් වැටකොළු දුන්නා ගස් වලින්. දැන් නම් ගස් ටික ඔක්කොම මැරිලා ගිහිල්ලා. මේ බීට් වල තියෙන රස ඇත්තටම ඉවම සීනිවත් දාන සමහරු බීට්ටු ඇද සීනි දානවා. නමුත් මේකට සීනි දාන්න ඕනේ. පුදුම රසක් මේ බීට් වල. මම හැමෝටම කියන්නේ තියෙන චූටි දේ හරි බෑග් වල හරි පෝච්චි වල හරි පුළුවන් තරම් හිටව ගන්න. මාස 2ක් යනකොට ඔයගලන්ට මේ පළදාව අනිවාර්යෙන් ඔයගලන් දෙනවා. ඒගොල්ලන්ට සලකන්න ආදරෙන් කතා කරන්න. මේ තියෙන මල්බෙරි ගහ මගේ. අනේ ඒගොල්ලොත් මල් බෙරි හැම තිස්සෙම වගේ දෙනවා. දැන් නම් රස්නේ කාලට නෑ. මේ තියෙන මගේ ස්ට්‍රෝබෙරි. ඒත් අපිට ගොඩක් ගෙඩි දුන්නා. ඉතින් ලබන පාරමීට වැඩිය මන් දාන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ. ස්ට්‍රෝබෙරි එච්චරට රසයි. ඇත්තටම ඇඹුල් නෑ. හරිම රසයි. මේ ඉතින් අපේ මහත්තයාගේ වීරක්‍රියාව. එහෙනම් ආයෙත් අපි හම්බ වෙමු ඊළඟ වින්ටර් එකේදී. ඔයගලන්ට සුබ දවසක්.